ඒ වගේම තවත් දේශප්‍රේමීත්වය පිළිබඳ හඬ නගන මහතුරු ටිකක් මේ ආණ්ඩුවේ ඉන්නවා. දේශප්‍රේමීත්වය තවරගත්තු. දේශප්‍රේමීත්වය වචන 10ක් කතා කරොත් දේශප්‍රේමීත්වය ගැන වචන 4-5ක් පටලවන. දේශප්‍රේමීත්වය උජාරුවට පාරම්බන මහතුරු ටිකක් හිටියා. හැබැයි මේ මහතුරු ඊයේ නෑ. අඩුමතරම මේ මහතුරුන්ට අවිලා මොකද්ද ස්ථාවර කියලාවත් මේ පාර්ලිමේන්තුව කියන්නේ තිබුණා. නිකම් බෙරිහන් දෙන්නේ නේ. අදත් ඒ විදිහ දන්නේ බලන් ඉමු. ඊළඟ තමයි ප්‍රධාන තර්කය දැන් මෙතන කැසිනෝ තිබෙනවද නැද්ද? දැන් ගරු එස්.බි.සානායක අමාත්‍යතුමාගේ කතාවෙන් පැහැදිලි වෙන්නේ සංචාරක ව්‍යාපාරය අපේ රටේ ආර්ථිකයේ ප්‍රධාන උපාය මාර්ගයක් බවට පත් කොටගෙන තිබෙනවා. සංචාරක ව්‍යාපාරය ඉදිරියට ගෙන යාමට නම් මෙවැනි පහසුකම් ඕන කියලා. ඒක විවෘතව කියන්නේ. දැන් ගොඩාක් අමාත්‍යවරු මේකේ පහුගිය දින කීපය තුලම අදත් බෙරිහන් දෙමින් කෑ ගහන්නේ මේකේ කැසිනෝ නෑ කියලා. නෑ නෙවෙයි මේකේ තියෙනවා. කියන්න තමුන්නාන්සලා කැතයි. කරන වැඩේ හංගලා කරනවා. කියන්න. ඇයි බය? මේක කැසිනෝ නෑ කියන්නේ කොහොමද? ගරු කතා මන්ත්‍රීතුමනි ගිය අවුරුද්දේ ජුනි මාසේ 11 වෙනිදා තමයි ජේම්ස් පැකර් එක ගිවිසුම අත්සන් කරේ. වෙනස් කරාද ඒ ගිවිසුම? වෙනස් කරාද? කවද්ද වෙනස් කරේ? වෙනස් කරා නම් ගිවිසුම ඉදිරිපත් කරන්න. එහෙම වෙනස් කරේ නෑ. ජේම්ස් පැකර් ව්‍යාපෘති වාර්තාව ඉදිරිපත් කරා. ජේම්ස් පැකර්ගේ ව්‍යාපෘති වාර්තාව වෙනස් කරාද? ඒකේ සක්්‍යතා අධ්‍යයන වෙනස් කරාද? ඒවා මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. මෙන්න BOI එකේ අවසර ගන්නකොට ජේම්ස් පැකර් ඉදිරිපත් කරපු ව්‍යාපෘති වාර්තාව කියලා. ඒවා තමුන්නාසලා හංගනවා. ඒ විතරක් නෙවෙයි. ජේම්ස් පැකර් ඔහුගේ ව්‍යාපෘතිය පිළිබඳව ඔහු ඉදිරිපත් කරන වාර්තාවයි මොකද්ද? මේ ජේම්ස් පැකර්ගේ වාර්තාව. මේ තින්නේ අපූර්වට ජේම්ස් පැකර් මේ තිබෙන්නේ ඔහුගේ අස්සන. මේ ඔහුගේ වාර්තාව. ඔහුගේ වාර්තාව මොකද්ද කියන්නේ? ඔහු ඉතා පැහැදිලි ලෙස කියනවා ගරු මන්ත්‍රීතුමනි ශ්‍රී ලංකා should benefit from international gaming. එතෙන්ට යන්න හදන. ඒ වෙනුවෙන් නෙගෙන්නේ මේ තියෙන හෝටලේ අඩංගුව. ඒ හෝටලේ කොහෙද තියෙන්නේ? තියෙන සීමාමයි හෝටලේ පහසුකම් මේ තියෙන අපූර්වට සුරූපී ලලනාවක් කැසිනෝ ස්පේස්. මම නිවැරදි නම් මේක කැසිනෝ මේසයක් නෙමෙයි කියලා ගරු SBS එමතුමගෙන් දැනගන්න පුළුවන්. මේක කැසිනෝ මේසයක් තමයි. එතුමා දන්නවා. හරි මම මේ කියන්නේ. ඉතින් මේක ජේම්ස් පැකර්ගේ වාර්තාවනේ. තමුන්නාන්සලා කියනවා ජේම්ස් මේක කැසිනෝ නෑ කියලා. ජේම්ස් පැකර්ගේ බලන්න මේ ක්‍රවුන් ශ්‍රී ලංකා වාර්තාව. මේක ජේම්ස් පැකර් කියන ගේමින් තිබෙනවයි කියලා. ලක්ෂ්මන් යපා එමතුමා මෙතන ඇවිල්ලා කියන නෑ කියලා. ඔබතුමා දන්නවනේ ඕස්ට්‍රේලියාව ජේම්ස් පැකර්ලත් එක්ක සාකච්ඡා කරපු විදිය පොඩ්ඩක් ඉන්න. දෙවනි එක ඔබතුමා හෝටලේ ගන්නකොට ඔබතුමා එමත් එමෙයිනේ ඔබතුමා ඔක දන්නවනේ වෙන කවුරු හරි හරිද දෙවනි එක ගරු මන්ත්‍රීතුමනි මේ තියෙන ක්‍රවුන් ශ්‍රී ලංකා වෙබ් අඩවිය දැන් ගිහලා බලන්න මේ තියෙන ක්‍රවුන් ශ්‍රී ලංකා වෙබ් අඩවිය මොකද්ද කියන්නේ ඒකේ කියන්නේ මොකද්ද ගරු කතානායකතුමනි world class gaming facilities මේ හෝටලේ තියෙනවා ඉතින් මේක නෑ කියන්නේ මොකද්ද ඉතින් තමුන්නාන්සේ මේ තියෙන ක්‍රවුන් ශ්‍රී ලංකා වෙබ් අඩවිය මේ තියෙන ක්‍රවුන් ශ්‍රී ලංකා ව්‍යාපෘති වාර්තාව ඒ ඔක්කොගම මේක කැසිනෝ තියෙනවා කියලා කියනවා මෙතන කෑ ගන්න බොරුවට කැසිනෝ නැහැ කියලා නැත්තම් දාන්නකො ගැසට් එකට දැන් ගැසට් එකට දාන්නේ මේක කැසිනෝ ඔට්ටු වැලීමේ පහසුකම් නැහැ කියලා ඒක හංගනවා ඒවා හංගලා මෙතන කියනවා කැසිනෝ නැහැ මේක කැසිනෝ තියෙනවා ජේම්ස් පැකර් ලෝකේ කොහෙවත් කැසිනෝ නැතුව හෝටල් දාලා නැහැ ජේම්ස් පැකර් කොහෙද කැසිනෝ නැතුව හෝටල් දාලා තියෙන්නේ ජේම්ස් පැකර්ගේ ප්‍රධාන ව්‍යාපෘතිය කැසිනෝ සඳහා හෝටල් දානවා ගරු මන්ත්‍රීතුමනි කැසිනෝ සඳහා හෝටල් දානවා එතකොට අපිට ඒකට කියන්නේ කැසිනෝ ව්‍යාපෘතිය කියලා දැන් මෙතුමලා කියන හෝටලේ හදනවා කැසිනෝ නැහැ කියලා ජේම්ස් පැකර් කොහෙවත් කැසිනෝ නැතුව හෝටල් හදන මේක කැසිනෝ තියෙනවා විතරක් නෙවෙයි ඊළඟ වැදගත්ම සාධකය තමයි ගරු මන්ත්‍රීතුමනි එක පැත්තකින් මේකේ කැසිනෝ තිබෙනවා අනිත් පැත්තෙන් දැන් මේකෙන් දිය යුතු සියලුම බදු සහන මේගොල්ලන්ට දෙනවා මොනවද සංස්ථාපිත ආදායම් බදු නිදහස් කරනවා ලාභාංශ මත බද නිදහස් කරනවා රඳවා ගැනීමේ බද්ද නිදහස් කරනවා උපයන විට ගෙවීමේ බද්ද නිදහස් කරනවා 2002 අංක 14 දරන එකතු කළාගේ මත බද්ද නිදහස් කරනවා 2011 අංක 18 දරන වරාය ගුවන්තොට බල බද්ද නිදහස් කරනවා 2003 අංක 3 දරන මුදල් පනතේ බද්ද නිදහස් කරනවා රේගු ආඥා පනතේ බදු නිදහස් කරනවා ඊළඟ මේ බද්ද නිදහස් කරනවා ගරු මන්ත්‍රීතුමනි මේ ව්‍යාපෘතිය පොඩ්ඩක් ඉන්න මම ඒකට එන්නම් ක්‍රම විපාක සංවර්ධන ව්‍යාපෘතිය මම එන්න මේ 2000 මේක පටන් ගන්න 2017 මේක 2000 මට 2017 මේක පටන් ගන්න
2017 ඉඳන් අවුරුදු 3කින් පස්සේ තමයි බදු ගැන හිතන්නේ. බදු ගැන හිතන්නේ අවුරුදු 3කින් පස්සේ. ඊළඟ බදු 10ක් අවුරුදු 10ක් බදු නිදහස් කරනවා. තව ගරු මන්ත්‍රීතුමාට කතා කරන්න දෙන්න බාධා කරන්න එපා. 2014 හෝටලේ විවෘත කරනවා. හෝටලේ හදන්න සියලු බදු පාසුකම් නිකන් දෙනවා. බදු පාසුකම් අයින් කරනවා. 2020 බදු ගන්න පටන් ගන්නවා. 2020 ඉඳන් 2030 දක්වා සියලු බදු නැවත නිදහස් කරනවා. 2020 ඉඳන් 2045 දක්වා තව අවුරුදු 15ක් අර්ධ බදු අය කරනවා. කවුද මේ? තමුන්නාන්සේ බද්ද ගන්න සතයක් ගන්න ඉතුරු වෙන්නේ නැත්නම් ඔය ඇමතිකම මතක තබා ගන්න. මේ මහ ජනයාට බදු පිට බදු පට වෙන තමුන්නාන්සේලා. බදු පිට බදු සූදුරු ටිකට කොත්තමල්ලි ටිකට බදු ගන්න තමුන්නාන්සේලා. ජේම්ස් පැකර්ලාට බදු සාන දෙනවා. තමුන්නාන්සේලා ගිහිල්ලා ඉල්ලගෙන ඡන්දෙ ජේම්ස් පැකර්ලාගේ. ඡන්දෙ ඉල්ලන හක්මන ජනතාවගේ. ඡන්දෙ ඉල්ලන හක්මන ජනතාවගේ. ඒගොල්ලන්ට සූදුරු මහදුරු කොත්තමල්ලිට බදු ජේම්ස් පැකර්ලාට බදු සාන දෙනවා. ගිහිල්ලා ඉල්ලගෙන ජේම්ස් පැකර්ගෙන් බදු ඡන්දත් තමුන්නාන්සේලා ඊට පස්සේ. ඒ විතරක්ද? ඒ විතරක් නෙවෙයි ප්‍රධාන ප්‍රශ්නේ. ඔව් ජේම්ස් පැකර්ගේ සල්ලි වලින් හක්මන ඡන්ද කරනවා. ඒකත් ඇත්ත. එකතු කිරීමක්. කැසිනෝ. ගරු කතානායකතුන් දැන් ප්‍රධාන ප්‍රශ්නේ මොකද්ද? ආණ්ඩුවේ සංවර්ධන උපාය මාර්ගයක් බවට කැසිනෝ කරන් තිබෙනවා. ඒකනේ ක්‍රම උපායික සංවර්ධන පනත යටතේ දැන් කැසිනෝ එනවා. ඒතර මොකද්ද වෙලා තියෙන්නේ? මෙතෙක් කාලයක් තැන කැසිනෝ තිබ්බා තමයි. ඒවා මුදලාල්ලා ලයිසන් අරගෙන නැතුව හරි හොරෙන් හරි යාළුවෝ හරි කැසිනෝ ගැහුවා. හැබැයි ලංකාවේ පළවෙනි වතාවට මොකද වෙන්නේ? කැසිනෝ ව්‍යාපෘතියක් ආණ්ඩුවේ ක්‍රම උපායික සංවර්ධන ව්‍යාපෘතියක් හැටියට නම් කරනවා. ඒක ආණ්ඩුව මොකද්ද කියන්නේ? තමන්ගේ සංවර්ධන උපාය මාර්ගයේ කොටසක් හැටියට කැසිනෝ ව්‍යාපාරේ පත් කරනවා. ගම්වලත් ඉන්න ඔහොම ආදායම් ගන්නයි. සාමාන්‍යයෙන් ගම්වල බූරු ගහනවා. බූරු ගහන අයත් ඉන්නවා, බූරු ගස්සන අයත් ඉන්නවා. බූරු ගස්සන කෙනාට හම්බෙන තෝන්. එතකොට බූරු ගස්සලා තෝන් ගන්නවා වගේ දැන් තමුන්නාසල මොකද කරන්න හදන්නේ? කැසිනෝ ගස්සලා ආදායම් ගන්න හදනවා. මේ තෝන් මුදලාල්ලා ටිකක් නෙමෙයි ආණ්ඩුව. වෙන මොකද? අර ගමේ බූරු පිටියේ තෝන් මුදලාලි වගේ දැන් කැසිනෝ තෝන් ගන්න තමයි තමුන්නාසලගේ ආදායම් මාර්ගය බවට පත් කරන්න හදන්නේ. මේ රටේ ආර්ථික උපාය මාර්ගය ලංකාවේ පළවෙනි වතාවට නිකන් කැසිනෝ නෙවෙයි. මේ රටේ ආර්ථික උපාය මාර්ග ආණ්ඩුවේ ක්‍රම උපායක සංවර්ධන ව්‍යාපෘතියක් හැටියට නම් කරලා තිබෙනවා. කැසිනෝ ආණ්ඩුවේ ක්‍රම උපායක සංවර්ධන වැඩපිළිවෙල බවට පත් කරන් තිබෙනවා. මෙතන තමයි වෙනස. නිකන් කැසිනෝ තිබ්බ තැන දැන් ආණ්ඩුව තමගේ ව්‍යාපෘතිය බවට පත් කරන් තිබෙනවා. කැසිනෝ වලින් තෝන් අරන් ආණ්ඩුවක් හදන්න කරන බූරු පිටු මුදලාල්ලා බවට මේ රට පත් කරමින් තිබෙනවා. පාලකයෝ පත් වෙලා තිබෙනවා. ඒකද සිද්ධ වෙලා තිබෙන්නේ. මේවා කරන්නේ කවුද? මේවා කරන්නේ කවුද කරු මන්ත්‍රීතුමනි? සාටකේ පළඳගත් කුරහන් තලප ගිලින ගිරවාපත් වී ඉපදුණු පපුවට ගහගන්න දේශප්‍රේමීත්වය පිළිබඳ හඬනගන වේදිකාවේ කතා කරනකොට අපේ හාමුදුරනේ කියලා කියන අපේ හාමුදුරුවෝ මානායක හාමුදුරුවෝ කියන කිසිවක් ගණන් නොගන්න මහා දේශප්‍රේමී පුත්‍රත්වය තමයි මේ වගේ. එක්සත් ජාතික පක්ෂය කෙනෙකුට අපිට පිළිගන්න පුළුවන්. ඒගොල්ලෝ 1977 ආර්ථිකය ආරම්භ කරේ කොහොමද? ඒගොල්ලෝ මොකද්ද කරන්නේ? ඒක අපිට පිළිගන්න පුළුවන්. හැබැයි මේ දේශප්‍රේමීත්වය පිළිබඳ කැමර දෙන දේශප්‍රේමීත්වයේ සාටකේ පළඳගෙන තිබෙන ඒ සාටකේ තමන්ගේ පපුවට තඩිබා ගන්න. එහෙම මහතුරුන් මේ කරන්න හදන. මේ මොන දේශප්‍රේමීන්? රට මුළු කැසිනෝ සූදු පිටියක් බවට පත් කරලා ලෝකේ ඉන්න අංක එක කැසිනෝ රජාලා ගෙනල්ලා ලෝකේ ඉන්න අංක එක කැසිනෝ ව්‍යාපාරිකයෝ ගෙනල්ලා මොකද්ද මේ රට කරන්න හදන්නේ? මන් දන්නේ ෆයිසර් මුස්තාෆා එමෙතුමා මේකට ඡන්දෙ දුන්නේ කොහොමද කියලා. නබි නායකතුමාගේ ධර්මය අනුව මට තේරෙන්නේ අස්සර එමෙතුමා නම් මම කොහොමද ඉතින් ඒ වැඩක් නෑ ධර්මයක් තියෙන්න එපා යප්පා. මම හිත අනුකුමාර දිසානේ මන්ත්‍රීතුමාගෙන් අහන්න කැමති කැසිනෝ ක්‍රීඩාව බුදුදහම ක්‍රිස්තු දහම හින්දු ධර්මයට පටන් නැද්ද කියන එක. නෑ එතන රීති ප්‍රශ්නයක් නෑ. මට මේ ඉස්ලාම් ධර්මය ගැන කතා කරන්න. හොඳයි රීති ප්‍රශ්නයක් නෑ ගරු මන්ත්‍රීතුමා කතා කරන්න. එතුමාගේ තර්කය තිබෙන්නේ ඒ දහමට පටහැනිව තිබිද්දී ආණ්ඩුවේ බුදුදහම අදහන අය ඡන්දෙ දුන්නා. ඒගොල්ලන්ට කියන්නේ මට නෙවෙයි. ඒක තමයි මේගොල්ලෝ මේ බුදුදහම අදහන අයත් මකට ඡන්දෙ දුන්නා. හින්දු ධර්මය අදහන අයත් මකට ඡන්දෙ දුන්නා. එයා මේ කියන්නේ මේ බලන්නකෝ. එතුමා මට මතක් කරලා දෙනවා මේකට. ඔව්. එතුමාගේ වෙලාව. ඉතින් මම මේ කියන්නේ ඊළඟ ගරු මන්ත්‍රීතුමනි මේ පාර්ලිමේන්තුවේ ගොඩක් മന്ത്രിවරු ඇමතිවරු හරි අහිංසකයි. මේ ව්‍යාපෘතිය කාගේද? එක්කෙනෙක් ජේම්ස් පැකර් එක හවුල් වෙන්නේ රවි විජේරත්න. අපි මාව කතා කරමු හරියට. ඊළඟ ඊට එහා පැත්තේ ක්වීන්ස්බෙරි කැසිනෝ එක අයිති ධම්මික පෙරරා. එතකොට අනිත් එක තමයි ජෝන් කිල්ස් මුදලාලි. මොකේද? ග්ලේනි වීදි එක, අක්බාර් වීදි එක. එතකොට මේ මුදලාල්ලා තුන් දෙනා තමයි මේ. මේ මුදලාල්ලා ගැවසෙන්නේ කොහෙද? මේ අය ගැවසෙන්නේ අර්ලියගහ මන්දිරේ. මේ අර්ලියගහ මන්දිරේ කැරකෙන ඩීල් මුදලාලිලා. දැන් රවි විජේරත්නට කොහෙන්ද සල්ලි? රවි විජේරත්න මහත්මයා ජේම්ස් පැකර් එක එකතු වෙනවා. මේ කිව්සුම අනුව. ඒගොල්ලන්ගේ ව්‍යාපාරික කිව්සුම අනුව. රවි විජේරත්න මහත්මයා ජේම්ස් පැකර්ට තමගේ කොටස් වෙනුවෙන් දෙන්නේ
එතන විජේවර්ධන මාවතේ අක්කර 4 මේ ඉඩමයි ලයිසන් එකයි. එයාට ඉඩමයි ලයිසන් එකයි අරයි යනවා. රවි විජේරත්න මහත්මයාට මේ ඉඩම හම්බුනේ කොහොමද? මේ ඉඩම අයිති නාගරික සංවර්ධන අධිකාරියට. නාගරික සංවර්ධන අධිකාරියෙන් බදු දුන්නා රවි විජේරත්න මහත්මයාට මේක කාර් පාක් එකක් දාන්න. දැන් කාර් පාක් එකක් දාන්න නාගරික සංවර්ධන අධිකාරියෙන් ඉඩම දීපු ඉඩම අද කැසිනෝ දාන්න රවි විජේරත්නට අවසර ලැබෙන්නේ කොහොමද? මට කියන්න. මේ අක්කර 4ට කීයක් ගෙව්වද? මේ අක්කර 4ට කීයක් ගෙව්වද? මේ අක්කර 4ට සල්ලි දෙන්නේ නැහැ. එකඟ වෙනවා. 110ක් ආරම්භ දෙනවා. අවුරුදු 20කින් තමයි ඉතුරු කොටස් හම්බ වෙන්නේ. දැන් ඩීල් එක කාගේද? මේ ඉඩමේ ඩීල් එක කාගේද? රවි විජේරත්න ඉඩම හම්බුනේ කොහොමද? තමුන්නාන්සලාගේ ඩීල්. මේවා නිකන් කැසිනෝ නෙවෙයි. මේ රජගෙදර ඩීල් වලින් හදන කැසිනෝ මේවා. මේ නිකන් අහිංසක മന്ത്രി මැදිරිගිරිය മന്ത്രി අත උස්සනවා. මොනව කරන්නද? ඇඹිලිපිටිය മന്ത്രി අත උස්සනවා. මැදවච්චිය മന്ത്രി අත උස්සනවා. ඒ පළාත් වල කැසිනොත් නැහැ. එතුමාලා එකට වැඩකුත් නැහැ. මේ රජගෙදර ගැවසෙන ඩීල් මුදලාල්ලාගේ වැඩ මේවා. ඊළඟ ඊට එහා පැත්තේටම කාගේද? කුයිස්බරි දාන්නේ කාගේද? ඒක වරායාදී ඉඩම. එතන ඉඩම අයිති වරායකට. ඒ ඉඩම කොහොමද ධම්මික පෙරට ගියේ? අපිට කියන්නේ ඒවා. මොකද්ද මේ වෙලා තියෙන්නේ මේ රටේ? කොතනද දැන්නීමක් දැම්මේ? කොතනද ඉඩමක් දෙනවා කියලා කිව්වේ? කවුද ඉල්ලුම් කරේ? කවුරුත් ඉල්ලුම් කරන්නේ නැතුව රවි විජේරත්නට එකපාර අක්කර 4 ලැබෙන්නේ කොහොමද? ධම්මික පෙරට පර්චස් 500ක් ලැබෙන්නේ කොහොමද එතන? ඒගොල්ලන්ගේ පාරම්පරික දේපල දේවා. නෑ මේ රටේ නාගරික සංවර්ධන අධිකාරියටයි වරාය අධිකාරියටයි ආයිතිව තිබුණු ඉඩම්. ඒ ඉඩම් කොහොමද ඩීල් කාර්යයට යන්නේ? ඒවා මේ තමුන්නාන්සලා කියන්නේ මේ රජගෙදර ඩීල් කාර්යය. රජගෙදර ඩීල් කාර්යය තමයි මේ හෝටල් වලට සම්බන්ධ වෙන්නේ. ඒ නිසා තමයි මෙතර කැමරා දාලා බැසිල් එමුතුමා හිටියන හොඳයි. මම එයාට කියලා දෙනවා ඩීල් කාර්යගේ තරම. එයා මම නැති වෙලා බොරුවට කෑ ගැහුවා මෙතන. මම ඒවා කියලා බෑස්ටි කතා කරන්න නැත් එක්ක. ඒ නිසා මේ ඩීල් කාර්යන්ගේ ගේම් මේවා. මේ අහිංසක മന്ത്രിවරු මේවට නිකන් අත උස්සනවා. මේ മന്ത്രിවරු මේ වගේ හවුලුත් අඩුමතර මේ කැසිනෝ ගහන්න යන්නෙත් නෑ. මදන ඔබතුමාත් යන්නේ නෑ කියන්නේ. මුලසුනින් ඔබතුමා. හැබැයි ඔබතුමාට අත උස්සන්න වෙලා තියෙනවා. ඇයි මේවා බලවත් ඩීල්. මේවා නිකන් ඩීල් නෙවෙයි. මේවා නිකන් ගනුදෙනු නෙවෙයි. මේවා රජගෙදර වටේ කරකන ඩීල් මුදලාල්ලගේ ගනුදෙනු මේවා. එහෙම තමයි ජේම්ස් පැකර් ගේන්නේ කවුද ගියේ? ඕස්ට්‍රේලියාවට අටපාරකට වඩා ගියේ කවුද? රවි විජේරත්න. එහෙම නෙවෙයිද? ඊට පස්සේ ජේම්ස් පැකර් හම්බෙන්න ඕස්ට්‍රේලියාවට ගියේ කවුද? ඇමතිගේ නමක් දන්නවා, දරුවගේ නමක් දන්නවා. මතක තබා ගන්න. හම්බෙන්න ගිහපු අය. ඒගොල්ලෝ හම්බලා ඕස්ට්‍රේලියාව ඩීල් දැම්මේ නැද්ද මේ ගනුදෙනු වලට? දැන් මේ සංචාරක ව්‍යාපාර ආර්ථික වර්ධනීය රැකියා මාර ගමනකට අපි මේ බොරු වචනනේ. මේ ගනුදෙනු. තමුන්නාන්සලාගේ ඩීල්. තමුන්නාන්සලාගේ කොමිස් මේවා. ඒවා හරහා සිද්ධ වෙන ගනුදෙනු වලට තමයි මේ පාර්ලිමේන්තුව අත උසලා අනුමැතිය ඉල්ලන්නේ. ඒවට තමයි මේ පාර්ලිමේන්තුවේ ඇමතිවරු අපි කනගාටු වෙනවා. අපේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරු මේ පාර්ලිමේන්තුව ඉස්සරහ වාඩි වෙලා ඉන්නේ. මේ හොර ඩීල් වලට නැගිටලා අත උස්සන්න සිද්ධ වෙලා තියෙනවා ඒ ඇමතිවරුන්ට. ඒ ඇමතිවරු නිහඬ කරලා තිබෙනවා. මටත් වඩා හොඳට මේවා ගැන විස්තර මේ ඇමතිවරු දන්නවා. සමහර ඒවා මට ඒගොල්ලෝ කිව්වේ. මතකද බග? මටත් වඩා හොඳට දන්නවා මේගොල්ලෝ. හැබැයි හැම දිනකට මොකද වෙලා තියෙන්නේ? නැගිටලා අත උස්සන්න වෙලා තිබෙනවා. ලක්ෂ්මන් අපේ ඇමතුමා ඔබතුමාත් අහිංසකයි. ඔබතුමා ඕස්ට්‍රේලියාවක පාරක් ගියා ඉතරයි. හරිද? ඔබතුමාත් අයි මම දන්නවා. දන්න නිසා කියන්නේ. ඔබතුමාත් අහිංසකයි. ඒකත් මම කියන්නම් හරියට. ඔබතුමාට පාලනය කරන්න බැරි බලයක් තියෙනවා. මේ නිකම් ව්‍යාපාරිකෝ නෙවෙයි. LOLC එකට කොහොමද වාහන රජේ බලපත්‍ර ඒ කියන්නේ පර්මිට් එක දුන්නාට පස්සේ පර්මිට් විකුණලා අවසර ලබා දෙන නීති හැදුවේ ඇයි ඒක හැදුවේ? LB ෆිනන්ස් එකට ඒ නීති හැදුවේ කොහොමද? මේ රජගෙදර ඩීල් ගනුදෙනු අද මේ රටක් යටපත් කරලා තිබෙනවා මේ ගනුදෙනු කාර්යෝ ටික. මේ රටේ ඇත්ත ව්‍යාපාරිකයෝ හිටියා. මේ රටේ ඇත්ත නිෂ්පාදිත හුල්ලච්ච ව්‍යාපාරිකයෝ හිටියා. මේ රටේ ඇත්ත පිරිසුදු ව්‍යාපාරිකයෝ ඉන්නවා. අපි මේ ව්‍යාපාරිකයෝ රකින්න ඕන. ඒ ව්‍යාපාරිකයෝන් පෙනී හිටින්න ඕන. හැබැයි මේ පාර්ලිමේන්තුවත් මේ රට අපි කවුරුවත් මේ ඩීල් කාර්යයෙන් වෙනින් පෙනී හිටින්න එපා. අද තමුන්නාන්සලා මේ ගැසට් හරහා මේ ගේන්න හදන්නේ මොකද? ඩීල් එක. ඒ ගනුදෙනුව. මේ රජගෙදර ගනුදෙනු මේවා. වෙන කොහෙද මේවා? එහෙම නැත්නම් මෙහෙම එනවද මේ පාර්ලිමේන්තුව? මෙතර බදු නිදහස් දෙන්න. මෙතර අපේ මල්වතු නායක හාමුදුරුවෝ නිවේදන නිකුත් කරලා කියද්දී ගරුතර මහා සංඝ රත්නේ මේ පිළිබඳ හඬ නගද්දී ඇයි අකුලන්නේ නැත්තේ? ඇයි අකුලන්නේ නැත්තේ? මේ අකුලන්න පුළුවන් ගනුදෙනු නෙවෙයි මේවා. මේවා තමන්ගේ ඊළඟ මැතිවරණ ව්‍යාපාරවලට, තමන්ගේ දරුවන්ගේ මැතිවරණ ව්‍යාපාරවලට, තමන්ගේ ඉදිරි අනාගතයට එක්රැස් කරගෙන මහා ධනයමි. ඒ ධනය වෙනුවෙන් තමයි මේ පාර්ලිමේන්තුවේ මේ සම්පාදනය කරන්න හදන්නේ. ඒ ධනය වෙනුවෙන් තමයි මේ ගැසට් ඉදිරිපත් කරන්න හදන්නේ. අපි තමුන්නාන්සලාට කියන්නේ ඒකට අපි අත උස්සන්න ඕනද? ඒකට අපි අත උස්සන්න ඕනද? එහෙම නැත්නම් ඒක එලිදරව් කරලා මේක පරාද කරන්න ඕනේ නැද්ද?
හදවතක් තියෙන හැම മന്ത്രിවරගෙන් අපි අහන්නේ. ඇයි තමුන්නාසල මේ අපරාධයට අහුල් වෙන්නේ? ගරු මන්ත්‍රීතුමා තව විනාඩි 2 කාලයක් ඔව් මම අවසන් තියෙන්නේ. කරන්නේ. ඒ නිසා දන්නවා මේක තමුන්නාසල මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියලා. මේ කැසිනෝ කියන්නේ ගරු මන්ත්‍රීතුමනි සූදුවක් විතරක් නෙවෙයි. ආණ්ඩු උපායගෙන ආණ්ඩු අපේක්ෂා කරන තමන්ගේ සංවර්ධන උපාය මාර්ග සංචාරක ව්‍යාපාරය. සංචාරක ව්‍යාපාරය රඳාපවතින විනෝදාස්වාදය මත. ලෝකේ සංචාරකයන්ගෙන් 82% සංචාරය කරන්නේ විනෝදාස්වාදයට. විනෝදාස්වාදයේ රඳාපවතින සූදුව ගණිකාව සහ මත්ද්‍රව්‍ය. ඒ තුන ඕන. මේ කැසිනෝ ශාලාව ඒකට එන්නේ. ඒකේ සූදුව තියෙනවා. මත්ද්‍රව්‍ය අමතුරු ගෙනත් දෙනවා. ඒකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සූදුව තමුන්නාසලා ගන්න. එකක් මම පිළිගන්නවා. ඈත ගිරාඳුරු කෝට්ටේ දරුවා ඉන්නේ නැහැ. ඔකට සූදු ගන්න එක ඇත්ත. ඒගොල්ලන්ට ඒකට සූදු ගන්න සල්ලිත් නැහැ. සූදුවක් තමුන්නාසලගේ. මත්ද්‍රව්‍ය තමුන්නාසලගේ. හැබැයි තව රස්සාවක් එතන හැදෙනවා. ඒ ගණිකා වෘත්තිය. ඒකට තමුන්නාසලගේ දරුවෝ දෙන්නේ නැහැ. මතක තබගන්න. ඒකට තමුන්නාසලගේ දරුවෝ එවන්නේ නැහැ. තමුන්නාසල දරුවෝ නම් වැඩේට යයි. එවන්නේ නැහැ. ඒක ඇත්ත කතාව. ඇත්ත කතාව ඒකයි. නිසා අපේ දරුවන්ට ගණිකා වෘත්තිය තෝරගන්න රැකියා නිර්මාණය කරන ආයතන තමුන්නාසල හදනවා. මේ පාර්ලිමේන්තුව අපි එක අත උස්සන්න ඕනද? මේ පාර්ලිමේන්තුව අපි එකට අත උස්සන්න ඕනද? ඒ නිසා මේක විරුද්ධ වෙන්න ඕන එකක්. අනේ මහත්ව ගිහිල්ලා එන්න කෝන්නම් අර තැනකට. ඒ විතරක්ද? ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි මේ එමින් තිබෙන ව්‍යාපෘතිය මුළුමනින්ම එක පැත්තකින් හොර ගනුදෙනු. අනිත් පැත්තෙන් අපේ රටේ වටිනා ඉඩම් මරා සිදු ගනුදෙනු. අනිත් පැත්තෙන් රජගෙදර දේශපාලන වෙනුවෙන් අනාගත තැම්පතු. අනිත් පැත්තෙන් අපේ රටේ සංස්කෘතියට ප්‍රබල ප්‍රහාරයක් කළ කරන මධ්‍යස්ථාන. ඒ මධ්‍යස්ථාන වෙනුවෙන් මේ පාර්ලිමේන්තුව අත උස්සන්න ඕන. මොකද මේක තමුන්නාසලා දන්නවා මේ ගනුදෙනුව කාගේද කියලා. තමුන්නාසලාට වඩා මේ පාර්ලිමේන්තු ඇමතිවරුන්ට වඩා බලවත්. මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වඩා බලවත් මේ මුදලාල්ලා. මතක තබා ගන්න. මේ මුදලාල්ලා තමුන්නාසලා ෆෝන් එකට හොඳයි ගරු මන්ත්‍රීතුමා අවසන් කරන්න. මේ ඩීල් මුදලාල්ලාගේ රජගෙදර වටේ කරකන ඩීල් මුදලාල්ලාගේ ගනුදෙනුවක් හැටියට ගෙන මේ පනත මේ සංශෝධන මේ ගැසට් නිවේදන මේ පාර්ලිමේන්තුව පරාජයට පත් කළ යුතුයි. මේක මන්ත්‍රීවරයෙක්වත් ඩීල් මුදලාල්ලාගේ සල්ලි වලින් පාර්ලිමේන්තුවට ආපුවේ නෙවෙයි. හොඳයි ඩීල් මුදලාල්ලාට යටත් වෙච්ච අයට විතරයි මේකට අනුමැතිය පළ කරන්න පුළුවන්. ඒ නිසා මේක පරාජයට පත් කළ යුතු මේ පාර්ලිමේන්තුවේ ගෙනෙමින් මම නතර වෙනවා.